ගලාගෙන යන මහ ගගක් මැද කොහොමද මේ වගේ යෝධ කොන්ක්‍රීට් කුළුණු නොසලී හිටවන්නේ? ජලය පිරුණු ගඟක් උඩින් වාහන දහස් ගණනක් යන ඒ වගේ පාලමක් හදන එක තරම අභියෝගයක් නෙවෙයිද? අද අපි බලමු ඉංජිනේරු විද්‍යාවේ මේ පුදුම සහගත ක්‍රියාවලිය මුල ඉඳන් සරලව සිදුවෙන විදිහ. සැලසුම් කිරීම සහ සමීක්ෂණ කටයුතු අපි පළවෙනියට කතා කරමු. ඕනෑම පාලමක් හැදීමට පෙර ඉංජිනේරුවන් විශාල පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කරනවා. භූවිද්‍යාත්මක පරීක්ෂණ. මෙහිදී වෙන්නේ ගඟපතුලේ තියෙන පසෙහි ශක්තිය පරීක්ෂා කර බලනවා. ඒකෙන් තීරණය වෙනවා පාලමේ බර දරා ගැනීමට පසට හැකි වෙයිද යන්න. ඊළඟට බලනවා ජල විද්‍යාත්මක දත්ත. අවුරුදු 50-100ක් ඇතුළත ගඟේ ගලා ගිය උපරිම ජල මට්ටම සහ ගම් වතුර තත්ත්වයන් ගැන අධ්‍යයනය කර පාලමේ උස තීරණය කරනවා. අපි ඊළඟට කතා කරමු වඩාත්ම අසීරු පියවර. ඒ තමයි අත්තිවාරම දැමීම. මේක කොෆා ඩෑම් ක්‍රමය කියලා හඳුන්වනවා. ගඟ මැද වට කර බැම්මක් ගසා ඒ තුල ඇති ජලය ඉවත් කරනව ලබනවා. අන්න එතකොට ගඟ මැද වියලි බිමක් නිර්මාණය වෙනවා. අපි ඊළඟට බලමු කේෂන් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. පතුලක් නොමැති විශාල පෙට්ටියක් වැනි බිව්වයක් ගඟපතුලට ගිල්ලවා පස ඉවත් කර ඒ තුලට කොන්ක්‍රීට් පිරවීම සිදු කරනවා. පයිල් ෆවුන්ඩේෂන්. පස මෘදු නම් පානේ හෝ කොන්ක්‍රීට් කුළුණු ඉතා ගැඹුරට එනම් දැඩි පාෂාණ ස්තරය හමුවන තුරු පොළවත් තුනට කිදා බැස්සවීම සිදු කරනවා. අපියන් තුන්වෙනි එක. ඒ කියන්නේ කුළුණු ඉදිකිරීම. අත්තිවාරම ශක්තිමත් වූ පසු පාලමේ බර දරා සිටින ප්‍රධාන කුළුණු ඉහළට ඉදිකරනු ලබනවා. ගඟේ දෙපස ඉදිකරන ආධාරක එබට්මන්ට් කියලා හඳුන්වනවා. මේ කුළුණු අධික ජල පීඩනයට සහ වාහන බරවලට ඔරොත්තු දෙන විදිහට තමයි ශක්තිමත් කොන්ක්‍රීට් සහ වාහනේ භාවිතයෙන් නිම කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි යන් හතරවෙනි කාරණේට. පාලමේ මතු පිට සැකසීම. කුළුණු මත පාලමේ වාහන ගමන් කරන තට්ටුව සැකසීම මෙහිදී සිදු වෙනවා. අපිට මේකත් ක්‍රම කිහිපයකට බලන්න පුළුවන්. බීම් බ්‍රිජ්. විශාල කොන්ක්‍රීට් බීම් කුළුණු මත තබා ඒ මත පාලම ඉදි කරනවා. සෙග්මෙන්ටල් ක්‍රමය. කර්මාන්ත ශාලාවක නිපද වූ විශාල කොන්ක්‍රීට් කොටස් එකින් එක ගෙනවිත් යෝධ දොඹකර මගින් එකිනෙකට සම්බන්ධ කරනවා. කේබල් ස්ටෙඩ්. කුළුණු වලින් ඇද ඇති ශක්තිමත් වාහනේ රෑහන් මගෙන් පාලම රඳවා තබනවා. ඊළඟට තියෙන්නේ ෆිනිෂින් ඇන්ඩ් ටෙස්ටිං. ඒ කියන්නේ අවසාන නිමාව සහ පරීක්ෂා කිරීම. පාලම මත තාර හෝ කොන්ක්‍රීට් ඇතිරීම, ආරක්ෂිත වැටවල් සහ විදුලි පද්ධති සවි කිරීම මෙහිදී සිද්ධ කරනවා. පාලම විවෘත කිරීමට පෙර විශාල බරක් සහිත වාහන පාලම මත නතර කර එහි ඔරොත්තු දීමේ හැකියාව ඉංජිනේරුවන් විසින් පරීක්ෂා කරනු ලබනවා. ඉතින් අපි මේ වීඩියෝ එකකින් කෙටියෙන් කතා කරේ ගඟක් හරහා පාලමක් ඉදි කරන සංකීර්ණ පියවරයන් ගැනයි. මේ වීඩියෝ එකෙන් ඔබ අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා මම විශ්වාස කරනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, ඔයාගේ යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහින් එන්න. ඔයාලට ජය.